හායි ඉතින් කොහොමද ඔයාලට හැමෝටම සුබ ලස්සන හැමෝගෙම හීන හැබෑවෙන හැමෝගෙම යහපත් සිතුවිලි ප්‍රාර්ථනා හැම දෙයක්ම ඉෂ්ට වෙන ලස්සන අලුත් අවුරුද්දක් මේ 2026 වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෙනද වගේ මාදරින් ඔයාලා අදත් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම හිතනවා ඔයාලගේ 2026 අවුරුද්ද හරි ලස්සනට හරි ආදරණීය විදිහට ගෙවෙයි කියලා. ඉතින් මං නම් මගේ අවුරුද්ද පටන් ගත්තේ මෙන්න මෙහෙමයි. ඉතින් මේ අවුරුද්ද පළවෙනි දවසේ ඉතින් මට හිතෙනවා ඔයාලත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරන්න ඕනේ කියලා. ඉතින් මේ ඔයාලට පේන්නේ වීඩියෝ එකේ මං කිරිබත් හැදුවා. ඉතින් බබාලට ඉඹුල් කිරිබත් හැදුවා. ඉතින් එහෙම තමයි මම්මගේ අවුරුද්ද පටන් ගත්තේ. ඉතින් ජනවාරි 1 වෙනිදා මම සාමාන්‍යයෙන් මාසෙට හැම පළවෙනිදා වගේ කිරිබත් හදනවා. ඉතින් ඒ වගේම ජනවාරි 1 වෙනිදාට විශේෂ කරලා ඉතින් විශේෂයෙන් කියලා ඉඹුල් කිරිබත් හැදුවා. මේ ඔයාලට පේන්නේ ඒක. ඉතින් මේකේ මේ වීඩියෝ එක නම් ඔයාලට පේන්නේ මගේ බබාලා දෙන්න අපි කට්ටියම මේ ඉතින් කෑම මේසේ අතර දෙනාම වාඩි වෙලා ඉතින් කෑවා ජනවාරි 1 වෙනිදා. ඉතින් මතකයක් ලස්සන මතකයක් විදියට මම එකතු කරගත්ත එකත්. ඉතින් ඔයාලගේ පළවෙනිදා ගෙවුනේ කොහොමද? ඉතින් යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ ලස්සන මතක මොනවද ජනවාරි 1 වෙනිදා කියලාත්. ඉතින් ටිකක් වෙලා සෙල්ලම් කරත් ඉඳලා චූරි පපාලත් එක්ක උදේ කෑම එහෙම කාලා. ඉතින් අද විශේෂයක් කරන්න ස්පෙෂල් කරන්න හිතුණා දවල්ට. ඉතින් අපි හිතුවා බිරියානි හදන්න. මොකද අපේ ගෙදර හැමෝම බිරියානි කන්න හරි මාසයි. ඉතින් මේ මගේ today my special. ඉතින් මගේ විදියට හැදුවේ මේ බිරියානි එක. සමහරට ඔයාලා හදන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ මං හදන විදිය මට මේකේ පුංචි දෙයක් අමතක වුණා. මම මස් එක ඉස්සෙල්ලා මැරිනේට් වෙන්න තිබ්බා. අර මම බිරියානි පැකට් එකකින් හැදුවේ. ඉතින් බිරියානි පැකට් එකේ මික්ස් එක දාලා යෝගට් නෙමෙයි කර්ඩ් දාලා මැරිනේට් වෙන්න තිබ්බා. ඉතින් මට ඒක වීඩියෝ කරගන්න අතන අමතක වුණා. ඉතින් ටක් ගාලා බබාලා දෙන්නත් එක වැඩ කරගන්න හින්දා සමහර දේවල් මගේ ඇරෙනවා. ඉතින් ඔන්නම තමයි මම මගේ බිරියානි එක හදන්නේ. ඉතින් රැටත් එක්ක මේක පාර හදන්න ඕනි කියලා හිතුණා. මොකද ලේසි හින්දා. ඉතින් රැට පොඩි ගමනක් යනත් අපි හිතාගෙන ඉන්නවා. ඉතින් ඔන්නම තමයි මගේ රසම රස බිරියානි එක හැදුනේ. ඉතින් අපේ ගෙදර බිරියානි කන්න සාමාන්‍යයෙන් මේ විදිහට හැදුවොත් අනිවාර්යෙන් පරිප්පෝනි. මේ තියෙන මගේ බබාට එදා දවල් හදපු කෑම එක. ඉතින් මේ තියෙන්නේ රුලන් ෆ්‍රයි කරලා පෑන් ෆ්‍රයි කරලා ඊට පස්සේ ඒක වතුරෙන් කුක් කරලා ඒකට ෆෝමියුලා සහ ක්‍රෂ් කරපු ආමන්ඩ් එක දෙක තුනක් ඇඩ් කරගත්තා මං. ඉතින් එහෙම තමයි යාට දවල් කෑම එක හම්බුනේ අද. උදේට නම් යාට කිරිබත් මයි දුන්නේ. ඉතින් දවල්ට ඔයාලට මම පොඩි බබාගේ කෑම මං සතියක් වීඩියෝ එකක් මං ගාව තියෙනවා. මම ඒක තාම එඩිට් කරලා ඉවර නැහැ. සතියක මම බබාට දුන්න වේල් තුන වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. මේ වීඩියෝ එකෙන් පස්සේ මොකද මම ඒක තව ටිකක් එඩිට් කරන්න තියෙනවා මට. ඒක නිසා මම ඒකත් අරන් එන්න එකතු වෙලා ඉන්න මගෙත් එක්ක දිගටම channel එකත් එක්ක බබාලගේ කැම් වීඩියෝස් බලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ තියෙන්නේ බබාට රැට හදපු කෑම එක. ඉතින් මම ගොඩක් නම් ඉතින් දවස් මට වීඩියෝ කරගන්න බැරුණා. මොකද මගේ යාළුවෝ කට්ටියක් ආවා. ඉතින් ඒකත් එක්ක පොඩ්ඩක් හෙට මෙහෙට වුණා. ඉතින් මම අතරින් පතර තමයි වීඩියෝ ගන්න දෙදා දවසේ මේ මගේ බබාට හදපු කෑම එක. අර පෝෂණ බත් එකක් හැදුවේ දවල්ට. ඉතින් ඊට පස්සේ අපි හවස 4ට විතර පොඩි ගමනක් යන්න ලෑස්ති වුණා. ඒකේ vlog එක වෙනම් මම ඔයාලට අරගෙන ඒක මම මේකට ඇඩ් කරේ නෑ. මේ ඉතින් දෙන්නව ලෑස්ති කරලා පොඩක් පැත්තකින් තිබ්බ මගේ වැඩ කරගන්න එක. මොකද මේ දැත් එක හරි අමාරුයි මගේ ගෙදර වැඩ ටික කරගන්න. ඉතින් ගිහින් ඇවිල්ලා ඉතින් හවස වෙනදා වගේම ඉතින් වොෂ් දාලා බබාලගේ වැඩත් එක්ක ආයි බිසි වුණා. ඉතින් ඔන්නෝම තමයි මගේ ජනවාරි 2026 අලුත් අවුරුද්ද ජනවාරි 1 වෙනිදා පටන් ගත්තේ. ඉතින් ආයිමත් ඔයාලට හැමෝටම ප්‍රාර්ථනා කරනවා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එකතු වෙලා නැති හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා ඔයාලට මේ ලැබුවපු අවුරුද්ද හරිම ලස්සන ආදරණීයන් එක්ක ගත කරන්න පුළුවන් වෙන ඔයාලගේ හැම හීනයක් මිටු වෙන වාසනාවන්ත ලස්සන අවුරුද්දක් වෙන්න කියලා හැමෝටම අද උතින් ප්‍රාර්ථනා කරනවා.